අන්න good morning හැමෝටම යන්න හදන්නේ පොඩි ගමනක් ජල ගැලීම් ගිලිලා තියෙන්නේ අපේ ගෙවල් පැත්තත් ගිලිලා ලංකාවම ගිලිලා තියෙන්නේ මේ අද ඔන්න ඩ්‍රයිවර් පොඩ්ඩක් මාරු වුණා ගණන් ගන්න එපා අපේ වාහන ඇතුලේ මේ ජරා වෙලා තියෙන්නේ මොකද මේ දවස්වල ඇවිදිනවා විතරයි ඒක සුද්ධ කරගන්නත් වෙලාවක් නැහැ ඉතින් මේ කියන්න ඕනනේ මේ අලුතෙන් මේ දාපු කෝස් එක PSSR පැය දෙකේ කෝස් එක ගැන පොඩ්ඩක් කියන්න ඕනේ මොකද මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේක මොකද්ද මේ සීන් එක කියලා නැව් නගින නැව් යන්න මේ ඉන්න කට්ටියට තමයි මේක වැදගත් වෙන්නේ CDC අතේ තියාගෙන ඉන්න කට්ටියට මේ අංකයකටම කියන්න ඕනේ මේක කරගන්න ඕනේ අලුතෙන් නැව් යනවා නම් නැව් වල ඉන්න කට්ටියත් ගෙදර ආපුවම කරගන්න ඕනේ. ඉතින් මේ මමත් ඊයේ ගිහිල්ලා කරගත්තා SMTI එකෙන් තමයි කරගත්තේ. අරන් යන්න ඕනේ ඔයාගේ ෂෝට් කෝස් 4 තමයි ඒක මේ PSSR කෝස් එකේ තියෙන්නේ. ඉතින් ඒ කෝස් එක කරගන්න ලොකු ගාණක් යන්නෙත් නැහැ. SMTI එකේ නම් රුපියල් 2000යි කෝස් එකට. පැය දෙකයි සර්ටිෆිකේට් එකත් ඒ වෙලාවෙම දෙනවා. එතනින් මිනිස්ට්‍රියට ගිහිල්ලා මිනිස්ට්‍රියනොත් මේ ආයෙම එන්ඩෝස්මන්ට් එකක් අලුතෙන් ගන්න ඕනේ. ඔයාගේ පරණ එන්ඩෝස්මන්ට් එක යාලා ගන්නවා. එතකොට මේක තේරෙන භාෂාවෙන් හරියටම කිව්වොත් අපි කරලා තියෙන PSSR ෂෝට් කෝස් එක වෙනුවට ඒකට ටිකක් අර ඇඩ්වාන්ස් විදිහට දාලා දෙයක් අපිට උගන්වනවායි පැය දෙකකින්. ඒක තමයි ඇත්ත කතන්දරේ. එතකොට පරණ PSSR කෝස් එකේ සර්ටිෆිකේට් එකයි ඒ ෂෝට් කෝස් 4ට අපි ගත්ත එන්ඩෝස්මන්ට් එකයි අරගෙන මේ යන්න ඉන්ස්ටිටියුට් එකකට. ගොඩක් ඉන්ස්ටිටියුට් වල හැමතැනම තියෙනවා. අර SMTI එකේ කරගත්තාම මෙතනින් මෙහා පැත්තේ මේ මිනිස්ට්‍රිය තියෙන නිසා ඉතින් ගිහිල්ලා වැඩ දෙකම එකම වෙලාවෙ කරගෙන එන්න පුළුවන්. අනිත් එක දවසකට 40ක් විතර කට්ටිය ගන්නවා. මම හිතන කෝස් දෙකක් තුනක් විතර යනවා දවසට. අපේ කෝස් එකේ 30ක් විතර හිටියා උදේකට මම ගියේ. ඉතින් ගිහිල්ලා දවසින් වැඩේ කරගෙන එන්න පුළුවන්. මොකද එන්ඩෝස්මන්ට් එක එන්න වැඩ කරන දවස් 10ක් කියලා කියන්නේ මේ වැඩ කරන දවස් 10ක් යනවා කියන්නේ ලොකු රෂ් එකක් තියෙනවා. මේ මොකද දැන් දවස් ගාණක් මිනිස්සු ඉන්නවනේ මේ නැව්වල ඉතින් අපිත් දැන් ඇවිල්ලා යන්න හදිස්සියේ තමයි ඔක කරගන්න. ඉතින් ඒ වගේ හැමෝම මෙහෙම තමයි කරගන්නේ. ඒ නිසා මම කියන්නේ ගිහිල්ලා ඉක්මනට වැඩේ කරගන්න. ගොඩක් කාලයක් යන්නේ මොනවත් නැහැ. ඉක්මනට කරගන්න පුළුවන් කේස් එක. මේකේ තව මොනවා හරි දැනගන්න විස්තරයක් තියෙනවා නම් ඉන්බොක්ස් හරි මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක පොඩ්ඩක් ෂෙයා කරන්න තමතෙක් කරන්න ඒවා. මොකද මේ ෂෙයා කරගත්තොත් තව කෙනෙකුට මේ බලන්න පුළුවන් මේ කෝස් එක කොහොමද කරගන්නේ මොනවද විස්තර කියලා. ඒ නිසා එහෙම වැඩේ කරගන්න. එහෙනම් ඉතින් දැන් මේ අපි යන්න යන ගමන අපිට පොඩ්ඩක් යන්නත් ඕනේ. හැමෝම ඉතින් පරිස්සමෙන් මේ දවස්වල ගෙදරින් එළියට බහලා යනකොට මොකද මේ වහිනවා ගම් වතුර ගන්නවා. අපේ පැත්තත් ඉතින් මේ පේනවනේ ගිලිලා තියෙන්නේ. හානියක් කරදරයක් නැහැ. ඉතින් යන්න පුළුවන්. නමුත් මේ හැමතැනම ගලලා තියෙන්නේ. ඒ නිසා පාරේ තොටේ ගියත් ඉතින් පරිස්සමට යන්න හැමෝම. ජෑම වේවා. ගෙවල් වලටලා ඉන්නවත් එපා. නැව් නැති කට්ටිය ගිහිල්ලා මේ ඉක්මනට නැවක් එහෙමත් හොයාගන්න. ඉතින් මේ ජෑම වේවා. ඔන්න අපේ ඩ්‍රයිවර් මහත්තයා ඉන්නවා එහා පැත්තේ. මහත්තයා නෙවෙයි නෝනා. මේ ආපු දවසේ නම් මම ඩ්‍රයිව් කරපු ඉන්න අද පොඩ්ඩක් එයාට ඩ්‍රයිව් කරන්න කිව්වා. ඉතින් මම තමයි වෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා.